මේ වීසා ග්‍රාන්ට් එක පොඩ්ඩක් විශේෂයි. ඒකයි මම බැලුවේ ඔයගොල්ලොන්ට එක්ක ෂෙයා කරගන්න මේකේ බෑග්ග්‍රවුන්ඩ් ස්ටෝරි එක. ඉතින් වීසා ග්‍රාන්ට් එක ගැන කිව්වොත් මේක ස්ටුඩන්ට් සබ්සීක්වන්ට් එන්ට්‍රන්ට් එහෙම නැත්නම් ස්ටුඩන්ට් ඩිපෙන්ඩන්ට් කෙනෙක්ට හම්බෙච්ච වීසා එකක්. ඉතින් බෑග්ග්‍රවුන්ඩ් ස්ටෝරි එක ගැන කතා කරොත් මේකේ මේන් ඇප්ලිකන්ට්ගේ පාර්ට්නර් එහෙම නැත්නම් ස්ටුඩන්ට්ගේ පාර්ට්නර් එයාගේ ඔකියුපේෂන් එක විදිහට කරලා තිබුණේ එයා ෆෝසස් වල සීක්‍රට් සර්විසස් වල තමයි වර්ක් කරලා තිබුණේ. ඒක නිසා එයා ගියපු හැම තැනින්ම ගොඩක් එක්ස්පීරියන්ස් කට්ටිය ගාවට ගිහිල්ලා තිබුණා. ඒගොල්ලෝ හැම කෙනෙක්ම එයාගේ ඇප්ලිකේෂන් එක රිෆියුස් කරලා තිබුණා. මේක දාන්න බෑ දැම්මොත් රිෆියුස් වෙනවා කියලා. ඉතින් හේතුව කියලා තිබුණේ ෆෝසස් කතන්දරේ. ඉතින් ෆෝසස් වල සීක්‍රට් සර්විසස් වල එක්සැම්පල් එකක් විදිහට වර්ක් කරනවා නම් කැරක්ටර් ඉෂුව එකක් එන්න පුළුවන් වීසා එකකදී. මොකද කැරක්ටර් ඇසස්මන්ට් එකක් යනවා වීසා එකක් ග්‍රාන්ට් වෙද්දී. පබ්ලික් ඉන්ට්‍රස්ට් ක්‍රයිටීරියා වල තියෙන දෙයක්. ඉතින් හැබැයි ඔගොලොන්ට පේන ඇති දැන් වීසා එක මේ ග්‍රාන්ට් වෙලා තියෙනවා. ඒගොල්ලන්ට ගොඩක් හැපි. මේගොල්ලෝ අන්තිමට තමයි අපි ගාවට ආවේ. මම මගෙන් කන්සල්ටේෂන් එකක් ගත්තා. අරගෙන මම ඇඩ්‍රස් කරා කොහොමද අපි ඇඩ්‍රස් කරන්නේ මේ වගේ දේවල් කියලා. ඉතින් ඒකයි අපි හැම වෙලේම බලන්න ඕනේ එක්ස්පීරියන්ස් එක නෙවෙයි වැදගත්. වීසා එකක් කරද්දී මේ වීසා එක සම්බන්ධයෙන් මේ මිනිස්සුන්ට තියෙන දැනුම. කොහොමද මේ මිනිස්සයා complicated scenarios handle කරන්නේ කියලා. ඉතින් complicated එහෙම නැත්නම් complex situations handle කරලා ඒව address කරලා ඒවට හරි solution එකක් දීලා හරි result එකක් අරන් දෙන්නේ කොහොමද කියන එක තමයි අපි බලන්න ඕනේ. ඉතින් ඔයගොල්ලොන්ට පේනවා මේ example එකෙන් කොහොමද ඒක අපි address කරලා තියෙන්නේ කියලා. ඉතින් ඒකයි අපි හැම වෙලේම කියන්නේ වීසා එකක් කරන්න යද්දී experience එක හැම වෙලේම බලන්න එපා. ඒ වීසා එකට මේ මිනිස්සයා ගාව තියෙන දැනුම බලන්න, කොච්චරක් දේවල් දන්නවද කියලා බලන්න. ඊළඟ හම්බෙලා කතා කරන්න. එතකොට ඔයාට දැනගන්න පුළුවන් ඔයාට හම්බෙන්නේ මොන වගේ ඇඩ්වයිස් එකක්ද කියන එක ගැන. ඉතින් අනිත් දේ තමයි මට ඔයගොල්ලන්ට ඉස්සෙල්ලා කියන්න බැරි වුණා. මේගොල්ලොන්ගේ තව ෆැක්ට් එකක් තිබිලා තියෙනවා. ඒක තමයි මේගොල්ලොන්ගේ මැරේජ් එක වෙලා තියෙන්නේ ඇප්ලිකන්ට්ගේ වීසා ග්‍රාන්ට් එකෙන් පස්සේ. ඉතින් ගොඩක් අය ඕකත් ලොකුවට කන්සර්න් කරනවා. ඒක GTA කන්සර්න් එකක්. ඒක නිසා වීසා එක දාන්න බෑ. වීසා එක රිෆියුස් වෙනවා. මැරේජ් එකේ මෙච්චර කාලයක් ඉන්න ඕනේ, අච්චර කාලයක් ඉන්න ඕනේ කියලා. ඉතින් එහෙම ගියොත් අපිට වීසා එකක් ඩිපෙන්ඩන්ට් කෙනෙක්ට දාන්න බැරි වෙනවා. ඒගොල්ලොන්ගේ ඇප්ලිකන්ට්ගේ මැරේජ් එක වෙලා තියෙන්නේ වීසා ග්‍රාන්ට් එකෙන් පස්සේ වුණොත්. ඉතින් ඒකත් මිත් එකක් විතරයි. ඕ හැම දෙයක්ම අපි ඇඩ්‍රස් කරන්න හරි නොලෙජ් එකක් තියෙන්න ඕනේ. ඉතින් ඒ කන්සර්න් එකත් ඇඩ්‍රස් වෙලා තියෙනවා. ඒකයි වීසා එක ග්‍රාන්ට් වෙලා තියෙන්නේ. ඉතින් ඒකයි ඉස්සෙල්ලම කිව්වා වගේ හැම වෙලේම හිතලා බලන්න, හරි කෙනෙක්ට කතා කරන්න,